ප්‍රතිප්‍රහාරකයා අශිෂ්ට සම්පන්න විය යුතු නැහැයි කියලා අදහසක් මේ මුහුණු පොතේ ලියවිලා තියෙනවා එක්කෙනෙක්ගේ අතින්. ඔව්. ප්‍රතිප්‍රහාරකයා අශිෂ්ට සම්පන්න නොවෙන්නේ ප්‍රහාරකයාගේ අන නිසා නෙමෙයි. මග පෙන්වීම නිසා නෙමෙයි. අපි ශිෂ්ට සම්පන්න වෙන්නේ අපේ හැදියාව, අපේ දේශපාලන දැක්ම, දර්ශනය මත. එක්තරා මන්ත්‍රීවරයෙක් මං සම්බන්ධයෙන් කියපු කාරණයක් ඔළුවට එනවා. ඒක මං හිතන්නේ ඔහු පාර්ලිමේන්තුවේදීවත් ඉස්කෝලේකදීවත් නෙවෙයි කිව්වේ නිදහස් පරිසරයක් තුල. ඒ නිදහස් පරිසරයක් තුල ඔහුගේ ප්‍රකාශය මං හිතන්නේ ඔහුගේ අතුලාන්තය ආත්මය එළියට පෙන්වන දෙයක්. ඔහු ඊට හැල්ලු විදියට මගේ අවබෝධය, මගේ දැනුම, මගේ බුද්ධිය හැල්ලු කරලා තියෙනවා. ඇත්තටම මට දුක නැහැ. අපිව ගැන හරියට නොදන්න පිටස්තර විශ්වවිද්‍යාලයක වෙන තැනක කෙනෙක් එහෙම කිව්වනම් අපේ මතෙල්ලිලා අයියේ කිය ඇවිල්ලා දේශපාලන නරි නාටකම් නටාපු කෙනෙක්. මට දුක ඒ වගේ කෙනෙක්ගේ කටින් මගේ දෘශ්‍යාබාධිත භාවය, මගේ අවබෝධය, මගේ දැක්ම පිළිබඳ කරපු නිග්‍රහයට. ඔව්, ඒ මන්ත්‍රීතුමාට කියන්න කැමති මට පුළුවන් කෙනෙක්ගේ අතින් අල්ලගෙන මේ කවුද කියලා නම කියන්න. ඒක දෘශ්‍යාබාධ අපට තියෙන හැකියාවක්, කුසලතාවයක්. හැබැයි සභාපතිතුමිය අපට කියන්න බෑ අතින් අල්ලගෙන ඒ යකාගේ පපුව ඇතුලේ තියෙන බ්ලේඩ් ගැන, වීදුරු කටු ගැන, කටුකම්බි ගැන. අපට කියන්න පුළුවන් එයාගේ නම විතරයි. එම හැකියාවක් තිබුණා නම් හරිම ප්‍රයෝජනවත්. එහෙමනම් කවදාවත්ම හේතුමාගේ අතින් වැරදිලාවත් අල්ලන්නේ නැහැ. වැරදිලාවත් අල්ලන්නේ නැහැ. ඊළඟ කාරණය තමයි අවුරුදු 76කට සාපය ගැන මං කියනවලු. ඔව්, මං අවුරුදු 76ක සාපය ගැන කියනවා. නොදැක්කත් නොපෙනුනත් මොකද මම ඉතිහාසයේ විශේෂවේදී ප්‍රථම පන්ති සාමාර්ථයක් තියෙන පුද්ගලයෙක් විදියට මම අවුරුදු 76ක ශාපය ගැන නෙමෙයි මට 2500ක ඉතිහාසය ගැන කියන්න පුළුවන්. අවුරුද්දෙන් අවුරුද්ද, අවුරුදු 100න් 100, අවුරුදු 100 මං 76ක වකවානුව ගැන කියන්නේ නිකන් කටට එනවටවත් වෛරය වපුරවන්නවත් නෙමෙයි. අපි නෙමෙයි වෛරය වපුරන්නේ. ඒ ප්‍රකාශකයා කියන අන්තිමට මුන්ට ගහනකොට පාරවල් සොයාගන්න බැරිව නන්නත්තර වේවි කියලා. ගරු සභාපතිතුමිය මොකද්ද මේ කියන්නේ? ජාතික ජනබලගේ බලවේගයේ മന്ത്രിවරුන්ට ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරුන්ට ගහනකොට අපට පාරවල් හොයාගන්න බැරි වෙයි කියලා. මේක නේද වෛරය? මේක නේද ප්‍රචණ්ඩත්වයේ කැඳවනවා කියන එක? එතකොට කවුද වෛර කරන්නේ? කවුද ප්‍රචණ්ඩත්වයේ කැඳවන්නේ? ප්‍රචණ්ඩත්වයේ උසිගන්වන්නේ කවුද? මේ නීතිඥතුමා. මම එම නීතිඥතුමාට කියනවා මගේ කේන්තිය, මගේ වෛරය නැත්තම් මගේ කලකිරීම, දුක සාධාරණයි. 1978 විවස්ථාවේ මං වගේ ආබාධිත මිනිසුන්ට පාවිච්චි කරන වචනේ මොකක්ද? අබල තැනැත්තන්. දුක නැද්ද? දුක නැද්ද? වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඊළඟට 1996 පනත ආබාධිත තැනැත්තන් පිළිබඳව මේක යථාර්ථයක් වෙලා නැහැ. මේ දෙන අයිතිවාසිකම් යථාර්ථයක් වෙලා නැහැ. ඊට අවුරුදු 8කට කලින් අපට ලැබෙනවා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් 1988 ආබාධිත තැනැත්තන්ට රජයේ රැකියාව වලින් 103ක් දෙන එක. මෙච්චර කාලයක් ගිහිල්ලා ඒක යථාර්ථයක් වෙලා නැත්තම් ගරු සභාපතිතුමියනේ දුක නැද්ද? වේදනාව නැද්ද? දුක නැද්ද? වේදනාව නැද්ද? ඊළඟට 2003 ආබාධිත තැනැත්තන් පිළිබඳ ප්‍රතිපත්තියක් එනවා. ඒක මහ පොළොවේ පැලවුන්නේ නැහැ, ක්‍රියාත්මක වුන්නේ නැහැ. ඉතින් මට කියන්න දුක නැද්ද? වේදනාව නැද්ද?
2014 ජාතික ක්‍රියාකාරී සැලැස්මක් එනවා. මේවා කැබිනට් මණ්ඩල අනුමත කරපුවා. ඒ එකක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් මට කියන්න දුක නැද්ද? වේදනාව නැද්ද? ඉතින් මේක නෙමෙයිද ශාපය? තව විනාඩි දෙකක කාලයක් මේක නෙමෙයිද ශාපය? මෙන්න මේ තව විනාඩි කීප. මේක නෙමෙයිද ශාපය? මේකට ශාපය නොකිය වෙන මොකක්ද කියන්නේ? වෙන මොකක්ද කියන්නේ? ඒ മന്ത്രിවරයාට නම් මුලමැද අග මතක නැහැ. මොකද හේතුව දේශපාලනිකව නන්නත්තර වෙලා නිසා. මම දැනගන්න කැමතියි ගරු විපක්ෂ නායකතුමනි, විපක්ෂයේ පොදු අදහසද මේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ හතරක් පොදු අදහසද මේ? ගරු මගේ අම්මත් ඡන්දෙ දීපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා මට කියන්න මොහුගේ කටින් එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආබාධිත වූවන් පිළිබඳ විග්‍රහයද මතයද? මේකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය? ගරු විපක්ෂ නායකතුමනි, ඔබ කියන්න මේකද විපක්ෂයේ මතය? ඔබත් එක්ක මම මෑතක කෙටි සංවාදයක් යෙදුණා. මට කියන්න විපක්ෂ නායකතුමනි, අපේ අවබෝධය ගැන, අපේ දැනුම ගැන, අපේ බුද්ධිය ගැන මොකක්ද තක්සේරුව? මොකක්ද තක්සේරුව? මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න තමයි අපි එක්වත් නොහැර යන ප්‍රතිපත්තිය අනුව වැඩ කරන්න සූදානම්. මේ අවුරුද්දේ අයවැය ලේඛනයෙන් මාස 8ක් තුල අපි ආබාධ දීමනාව 7500 සිට 10000 දක්වා වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි, ලක්ෂ 1.5කට ආසන්න ප්‍රමාණයකට දීපු ආබාධ දීමනාව අපි ලක්ෂ 4 දක්වා වැඩි කරනවා. මේ ලක්ෂ 4 දක්වා වැඩි කරලා පොරොත්තු ලේඛන කියන සංකල්පය අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අතු ගන්නවා, අයින් කරනවා. මේ සියලුම සුදුසුකම්ලත් ආබාධ සහිත පුද්ගලයන් තව දුරටත් අපි පොරොත්තු ලේඛනේ තියන්නේ නැහැ. ඇයි මේ පොරොත්තු ලේඛනයක්? දෙන කට්ටියගේ කෝටායකින් තවත් සහෝදර ආබාධිත කෙනෙක් මිය යනකම් අපට සිද්ධ වෙනවා, ඉන්න සිද්ධ වෙනවා. ඊළඟට පල්ලෙහා ඉන්න එක්කෙනා උඩට ගේන්න. ගරු අමාත්‍ය පන්නිල සහෝදරයා කිව්වා වගේ අපි මේ සංඛ්‍යාව 4,10,000කට වැඩිය ගේනවා. මොකද්ද වෙන්නේ? කෙනෙක්ගේ මරණය ප්‍රාර්ථනාවෙන් ආධාරය බලාපොරොත්තුෙන් ඉන්න අපට ආබාධ සහිත තැනැත්තන්ට සිද්ධ වෙන්නේ නැහැ. අපි එතනින් නතර වෙන්නේ නැහැ. ආබාධ සහිත තැනැත්තන්ගේ ප්‍රවේශ පාසුකම් පිළිබඳව තියෙන උනන්දුව සහ ඒ අවකාශයන් නිර්මාණය කිරීම සඳහා බල කිරීමේ ව්‍යාපාරයක් ගේනවා. ප්‍රවේශය තහවුරු කරන්න, සෑම මාදිලියකම ප්‍රවේශය තහවුරු කරන්න. ඒ ප්‍රවේශය තහවුරු කිරීම තුලින් තමයි ආබාධිත බව අයින් කරමින් නිර්බාධිත සමාජ ජීවිතයක් ඔවුන්ට උරුම කරලා දෙන්නේ. නිර්බාධිත සමාජ ජීවිතයක් ඔවුන්ට උරුම කරලා දෙන්නේ. ඒ නිර්බාධිත බව මතවාදී තලයේත් අවශ්‍යයි, ඩිජිටල් තාක්ෂණයේත් අවශ්‍යයි, අධ්‍යාපනයේදී, සමාජ සුබ සාධනයේදී, කොටින්ම කිව්වොත් දෛනික සියලුම තැන්වලදී මේ නිර්බාධිත සමාජ ජීවිතයක අවශ්‍යතාවය ආබාධ මිනිසුන්ට අවශ්‍ය වෙලා තියෙනවා. මේ සංඛ්‍යාව 17 ලක්ෂයකට වැඩි. මේක ඉලක්කමක්. මේකේ සැබෑ ඩේටාබේස් එක, සැබෑ දත්ත පද්ධතිය නිර්මාණය කරන්න මේ අයවැයෙන් කෝටි 10කට මුදලක් සමාජ සුබ සාධන අමාත්‍යාංශයට මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක කාලයක් තියෙනවා. ආබාධ ලේකම් කාර්යයට දීලා තියෙනවා. මේ කටයුතු අත්‍යවශ්‍ය දෙයක්. දත්ත පද්ධතියක් නැතුව අපි කොහොමද විද්‍යාත්මක ප්‍රවේශයකින්, විද්‍යාත්මක ප්‍රතිපත්තියක් මත මේ ආබාධ ජනතාව බලගන්වන්නේ, ශක්තිමත් කරන්නේ, ඔවුන්ගේ ඌමනාවන් තේරුම් ගනිමින් ඒ අවශ්‍යතාවයන්, ඒ සේවාවන් සපයන්නේ. අපි ආණ්ඩුවක් විදියට සූදානම්, ජාතික ජන බලවේගයේ විදියට අපි සූදානම්. අන්නේ දත්ත මත පදනම් වෙලා විද්‍යාත්මක ප්‍රවේශයකින් පොහොසත් රටක් තුල ලස්සන ජීවිතයක් උරුම කර දීමේ
මහඟු සත්කාරය නෙමෙයි සමාජ වගකීම සත්කාරය නෙමෙයි සමාජ වගකීම් ඉෂ්ට කරන්න ජාතික ජනබලවේගයේ රජය සූදානම්. අන්න ඒක තමයි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා කිව්වේ. අනුර කුමාර දිසානායක සහෝදරයා තමන්ගේ අයවැය පූර්විකාවේදී කිව්වේ ආර්ථික විභව ශක්තියින් ආබාසයි තැනැත්තන් තුල තියෙන ආර්ථික විභව ශක්තියින් ඔප්නංවලා ඉස්මතට ගෙනෙල්ලා ප්‍රබෝධමත් කරලා මෙන්න මේක ජාතික සංවර්ධනයට එකතු කරනවායි කියලා. ජාතික සංවර්ධනයට එකතු කරනවායි කියලා. අන්න එතකොට මොකක්ද සිද්ධ වෙන්නේ? ජාතික සංවර්ධනයේ නියම හවුල්කරුවන් බවට මේ ලක්ෂ සංඛ්‍යාත ආබාධිත මිනිසුන්ට පත් වෙන්න පුළුවන් වෙනවා. ආබාධිත පුද්ගලයන්ට පත් වෙන්න පුළුවන් වෙනවා. එතකොට අර වගේ කෙනිහිලිකම් ටොකු ඇනිලි කොකා පෙන්නිලි වලට ඔරොත්තු නොදෙන ආබාධ සහිත ප්‍රජාවක් ශ්‍රී ලාංකීය සමාජයට ඒවි. තවදුරටත් එන්ඩේරා සහ බැටළුවා න්‍යායට ආබාධ සහිත ප්‍රජාව සූදානම් නොවේවි. අන්නේ මහඟු සත්කාරයට මහඟු සමාජ වගකීම දරන්න මේ ගරු විපක්ෂයේ නායකතුමා ඇතුලේ පක්ෂවල බුද්ධිමත් පුළුල් මනසක් තියෙන ආයෙත් මං කියනවා බුද්ධිමත් පුළුල් මනසක් තියෙන විපක්ෂයේ මන්ත්‍රීවරු එකතු වේවි. කුහකයෝ සමාජයේ කුණුවක්කියට යාවි. බොහොම ස්තුති ගරු සභාපතිතුමනි. Lanka First News.